ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අපි ප්‍රථමයෙන්ම අපගේ ගුරු දේවෝත්තම අතිපූජ්‍ය ධම්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවාන්විත නමස්කාරය සිදු කරමු. අපගේ ගෞරවාන්විත නමස්කාරය වේවා. අපි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් විනාඩි කිහිපයක් බුද්ධානුස්සතියේ භාවනාව තුළ නිරත වෙලා හිමිදිරි පාන්දරම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදුගුණ ස්කන්ධයන්ගෙන් බුදුගුණ ස්වල්පයක් මෙනෙහි කරලා අපි ධර්ම ශ්‍රවණය කරලා දවසේ වැඩසටහන ආරම්භ කරමු. එනිසා අපි ප්‍රථමයෙන්ම Tamange මේ විසුණු සිත තැන්පත් කර ගැනීම පිණිස ඒ වගේම නිර්වාණ මාර්ගය ඊටමත් හොඳින් වැඩිම සඳහා අප ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව තිබෙනා වූ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය කර ගැනීම සඳහා වැඩි දියුණු කර ගැනීම සඳහා අපි බුදුගුණ භාවනාව ස්වල්ප වේලාවක් වඩමු. හොඳයි, දැන් හැම දිනම තම තමන්ට පහසු ආකාරයට ඉරියව්ව සකස් කරගන්න. හිමිදිරි පාන්දරම මේ වෙලාවේ කාලගුණික තත්ත්වය යහපත්ව පවතිනවා. හැම දෙයක්ම හොඳින් පවතින අවස්ථාවේ අපිට මානසික සුවය ඇති කරගන්න බොහෝමත් පහසු අවස්ථාවක්. එම නිසා අපි මේ වෙලාවේ සංසුන් මනසින් බුදුගුණ භාවනාව මෙනෙහි කරමු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ස්කන්ධය පිළිබඳව මේ පින්වත් පිරිස අහලා තිබෙනවා. බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්නං සම්පාපිච්චේ අඤ්ඤම අභාසමානෝ කීයේත කප්පෝ චිර දේගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තිබෙනවා. ඒ කියන්නේ පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ ස්කන්ධය කල්පයක් මුළුල්ලෙහිම වෙන කිසිම දෙයක් දේශනා නොකර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ පමණක්ම දේශනා කළත් පින්වතුනි, කල්පය ගෙවිලා අවසන් වෙනවා. නමුත් තවත් දේශනා කිරීමට බුදුගුණ ඉතිරි වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙමනම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටවත් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ ස්කන්ධය දේශනා කරලා අවසන් කරන්නට බෑ. එවැනි මහා ගුණස්කන්ධයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට තිබෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හිමිදිරි පාන්දරම මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උදේ කාලේ 12 ලක්ෂ කෝටි වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඒ සමාපත්තියට සමවැදිලා ඒ සමාපත්තියෙන් බැහැලා මේ ලෝක සත්වයා දිහා හිමිදිරි පාන්දරම බලනවා. අද දවසේ කාටද පිහිට වෙන්න පුළුවන් පාරමී ශක්තියක් තියෙන, නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් ඥාන ශක්තියක්, පාරමී ශක්තියක් තිබෙන යම් කිසි කෙනෙක් මේ ලෝක ධාතුව තුල කොතනක හෝ සිටිනවා නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඒ සත්වයන්ව අමා මහ නිවනින් සනසවනවා. සංසාර දුකෙන් නිදහස් කරනවා. බලන්න පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරුණකොට වෙන කවුරුනම් ඒ විදිහට ලෝක සත්‍යය පිළිබඳව
කරුණාවක් ඇති කරගනීද? එවැනි මහා මෛත්‍රියක් වෙන කවුරුන්නම් මේ ලෝක සත්‍යය පිළිබඳ ඇති කරගනීද? සම්මා සම්බුදු රජාණන් වහන්සේලාම පමණයි එවැනි මහා කරුණාවකින් යුක්ත වෙන්නේ. එවැනි මහා මෛත්‍රියකින් යුක්ත වෙන්නේ. මේ අසරණ ලෝක සත්‍යය සංසාර දුකට වැටිලා මේ සංසාර දුකෙහිම නිමග්න වෙලා දුකෙහිම පීඩණයට පත් වෙලා සිටින ආකාරය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දකින විට මේ ලෝක සත්‍යය පිළිබඳව මහා කරුණාවක් උන්වහන්සේගේ හදවත තුළ ඇති වෙනවා. මේ අසරණ ලෝක සත්‍යයට මා හැරුණකොට වෙන කාගේනම් පිහිටක්ද වෙන කාගේනම් පිළිසරණක්ද? මේ අසරණ ලෝක සත්‍යයට දුකෙන් නිදහස් වෙන්න මාර්ගය දේශනා කරන්න මාර්ගය පෙන්වන්න වෙන කවුරුනම් මේ ලෝකේ සිටිනවාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ම මේ ලෝක ධාතුවට අනාවරණය කරන්නේ, මේ ලෝක ධාතුවට දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාම පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝක සත්වයා වෙනුවෙන්මයි පින්වතුනි පාරමී ධර්මයන් පූර්ණත්වයට පත් කරන්නේ. තමන් වහන්සේගේ විමුක්තිය සඳහා පමණක් නෙමෙයි පාරමී ධර්මයන් පූර්ණත්වයට පත් කළේ. අපවැනි අහිංසක අසරණ සත්වයා මේ දුකෙහිම නිමග්න වෙලා ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් මේ මහා දුක්ඛ ස්කන්ධයට ඇද වැටිලා සිටින ආකාරය උන්වහන්සේලා දැක්කා. දැකලා හිතුවා මම විතරක් නෙමෙයි මේ දුකටපත් වෙලා සිටින, දුකෙහි නිමග්න වෙලා සිටින මේ සියලු ලෝක සත්වයාම සංසාර දුකෙන් නිදහස් කරවන්නට ඕන. මේ සියලු සත්වයන්ටම තිබෙන එකම සරණ ධර්මය පමණයි. ධර්ම රත්නේ සරණ හැරුණකොට මේ නිවන් මඟ ගමන් කිරීමෙන් පමණමයි දුක කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම දෙයකින් මේ සත්වයාගේ චිත්ත සංධාන තුල තිබෙන දුක කෙලවර කරන්නට ලැබෙන්නේ නැහැ. දුක කෙලවර කරන්න ලැබෙන එකම දෙය ධර්ම මාර්ගයේ ගමන් කරලා මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් පමණයි කියලා බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ ඥානයෙන් තමයි අපිට මේ ධර්ම මාර්ගය උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ පින්වතුනි. අතීතයට, වර්තමානයට, අනාගතයට කියන මෙන්න මේ තුන් කාලයටම ගැලපෙන සාන්දිටික ධර්මයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරලා තිබෙන්නේ. එහෙමනම් ඒ මහා කාරුණික තථාගතයන්න් වහන්සේගේ ගුණස්කන්ධය කොපමණක්ද කියලා හිතලා බලන්න පින්වතුනි. උන්වහන්සේට එදා දීපංකර පාද මූලයේදී සියලු දුක් කෙලවර කරලා මහරහත් භාවයෙන් සැනසෙන්න පුළුවන්කම තිබුණා. විමුක්තිය ළඟා කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතට පත්වෙච්ච නිර්වාණ ධාතුව, ඒ මහා බෝසතාණන් වහන්සේ අතට පත්වෙච්ච නිර්වාණ ධාතුව පසෙකට දාලා මේ සංසාර සයුරට බැහැලා මේ ලෝක සත්වයාම සංසාර දුකින් මුදවන්නට ඕන. මේ සියලු සත්වයන්ටම විමුක්තිය ළඟා කර දෙන්නට ඕන කියන මහා කරුණාව එදා ඒ බෝසතාණන් වහන්සේගේ හදවත තුල ඇති කරගත්ත නිසා තමයි සංසාර සයුරට බැහැලා සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහිම පාරමී ධර්මයන් පූර්ණත්වයට පත් කරලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සියලු දුක් කෙලවර කරලා
මේ ලෝක සත්වයන්ට දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් සහිත මේ සත්ව ප්‍රජාවටම විමුක්ති මාර්ගය දේශනා කළේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ගුණ සමුදාය පින්වතුනි කොයි ආකාරයෙන් සිටුවත් උන්වහන්සේගේ කරුණාව පිළිබඳව, උන්වහන්සේගේ මෛත්‍රිය පිළිබඳව, උන්වහන්සේගේ අසම සම වූ සීල ස්කන්ධය, අසම සම වූ සමාධි ස්කන්ධය, අසම සම වූ ප්‍රඥා ස්කන්ධය, අසම සම වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය කියන මේ අසම සම ගුණ සමුදායන් කොයි විදිහෙන් හිතුවත් පින්වතුනි අපිට සිතලා නිම කරන්න බැරි අසීමිත ගුණ සමුදායකින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන්නාගත වෙනවා. ඒ මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ගුණ සමුදායෙන් අපි අරහන් බුදු ගුණය මේ වෙලාවේ ස්වල්ප වේලාවක් මෙනෙහි කරමු. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය සිදු කරලා අපේ ජීවිතයද උන්වහන්සේට පූජා වේවා කියලා ජීවිත පූජාව සිදු කරලා අපි අරහන් බුදු ගුණය ටික වේලාවක් මෙනෙහි කරමු. නමෝ තේ පුරිසාචඤ්ඤ නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්‍ය නමෝ තේ පුරිසාසබ උත්තම පුරිස නමෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරිස නමෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා අසම සම වූ අතුල්‍ය වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා වේවා. සෝ භගවායිති පියරහං තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිමිදිරි කාන්දර මහා කරුණා සමාපත්තියෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිට අප කෙරෙහි මහා කරුණාවෙන් සවනක් කන බුදුරැස් විහිදුවමින් අප ඉදිරියේ ඒ මහා කාරුණිකයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා සිතාගෙන අපි අරහන් බුදුගුණය මෙනෙහි කරමු. සෝ භගවායිති පියරහං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ බැවින්ද සංසාර චක්‍රයේ අරසින්දලූ බැවින්ද රහසින්වත් පව් නොකළ බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්
පූජා පිළිගැනීමට සුදුසු වන බැවින් අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ බැවින්ද සංසාර චක්‍රයේ අරසින්දලූ බැවින්ද රහසින්වත් පව් නොකළ බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන බැවින් අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ බැවින්ද සංසාර චක්‍රයේ අවිද්‍යාදී අරයන් සිඳලූ බැවින්ද රහසින්වත් පව් නොකළ බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන බැවින් අරහන් නම් වනසේක. 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 ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක.
හොඳයි දැන් හැමදෙනාම සංසුන් මනසින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචේත්ත පරියෝධපනං ඒතම් බුද්ධානුශාසනං. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අපි අද මේ උතුම් වප්පුර පසළොස්වක් පොහොය දවසේ මේ පින්වත් පිරිසට ධර්ම දේශනා කිරීමට මාතෘකා පාඨ කරගත්තේ මේ ලෝකයට පහළ වුණු සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ශ්‍රී මුකෙන් දේශනා කරන ලද උතුම් ගාථා රත්නයක්. මේ හැම දෙනාම ඒ ගාථා රත්නය අහලා තිබෙනවා. ඒ වගේ මෙහි තේරුම මනවින් දන්නවා. ඒ වගේම ඒ ගාථාවේ අර්ථය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමට උත්සාහ දරලා තිබෙන්නට පුළුවන්. මේ පින්වතුනි, ඊටාම සරල පද හතරකින් යුක්ත ගාථා රත්නයක් වුවත් මෙහි අර්ථය ඊටාම අති ගාම්භීර ගැඹුරු අර්ථයක් තිබෙන උතුම් ශ්‍රී මුක පාඨයක්. 84000ක් ධර්මස්කන්ධයම මේ ගාථා රත්නය තුල ඇතුළත් වෙලා තිබෙනවා කියලා කියන්න පුළුවන්. සියලු ධර්මස්කන්ධය, චතුරාර්ය සත්‍ය ධර්මයන්, ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම, හැම දෙයක්ම සතර සතිපට්ඨාන ධර්ම, ඒ සෑම ධර්මස්කන්ධයක්ම, සෑම ධර්ම කොටසක්ම මෙන්න මේ ගාථා රත්නය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. අන්න ඒකයි අපි කිව්වේ ඊටමත් ගැඹුරු අර්ථ තිබෙන, තම තමන්ට නුවණින් විමසා අවබෝධ කරගන්න පුළුවන් විශාල ධර්ම කොටාශයක්, ධර්මස්කන්ධයක් ඒ තුල ඇතුළත් වෙලා තිබෙනවා. මේ ලෝකයට පහළ වුණු සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපට මෙන්න මේ ගාථා රත්නය දේශනා කරලා තිබෙනවා. මේ ගාථා රත්නය කොහෙද ඇතුළත් වෙන්නේ? ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා තිබෙනවා. මෙන්න මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තුල තමයි මේ සබ්බ පාපස්සාකරණං කියන ගාථාව ඇතුළත් වෙලා
තිබෙන්නේ. අපි බලමු මේ ගාථාව තුළින් අපි පමුණුවාගත යුතු, අවබෝධ කරගත යුතු, වටහාගත යුතු ධර්ම කාරණා මොනවාද කියලා. සබ්බ පාපස්ස අකරණ. මොකක්ද මේ සබ්බ පාපස්ස අකරණං කියන්නේ? සියලුම පාපයන්ගෙන්, එහෙම නැත්නම් අකුසල ධර්මයන්ගෙන් වැළකෙන්න. මොනවද මේ අකුසල ධර්ම? සියලු පාපයන්ගෙන්, සියලු අකුසල ධර්මයන්ගෙන් වැළකෙන්න කියලා බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරලා තිබෙනවා. දැන් අපි අවබෝධ කරගන්නට ඕන, වටහා ගන්නට ඕන මෙන්න මේ අකුසල ධර්ම, පාප ධර්ම කියලා කියන්නේ මොනවද? තමන්ගේ සිත් තුළ පහළ වෙන සියලුම රාග, ද්වේෂ, මෝහ වලට කියනවා පාප ධර්ම, එහෙම නැත්නම් අකුසල ධර්ම කියලා. එතකොට අපේ සිත් තුළ අපි වචන තුනකට සීමා කරලා කියනවා රාග, ද්වේෂ, මෝහ කියලා. අපේ සිත් තුළ පහළ වෙන සෑම පාපී සිතුවිල්ලක්ම, සෑම අකුසල ධර්මයක්ම අපි හඳුනා ගන්නවාද? අපේ සිත් තුළ පහළ වෙන හැම අකුසල ධර්මයක්ම, සෑම පාපී ධර්මයක්ම අපි හඳුනා ගන්නවාද? අපි වටහා ගන්නවාද? හොඳට Taman හිතලා බලන්න. පුළුවන්ද? යෝනිසෝ මනසිකාරයේ ඉන්නකොට පුළුවන්, අනිත් වෙලාවට බෑ. එහෙමනම් අපිට මේ පාපී ධර්ම, අකුසල ධර්ම හඳුනා ගන්නට නොහැකි නම් අපි කොහොමද සියලු පාපයන්ගෙන් නිදහස් වෙන්නේ? පුළුවන් ද අපිට නිදහස් වෙන්න? නිදහස් වෙන්න බෑ. ඇයි? අපි දන්නේවත් නෑ අපේ සිතේ තියෙන අකුසල ධර්ම මොනවද කියලා. කෙනෙක්ගෙන් ඇහුවොත් නම් කියන්න පුළුවන් රාගය අකුසලයක්, ද්වේෂය අකුසලයක්, මෝහය අකුසලයක්. හරිම පැහැදිලිව ඔය උත්තරේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ සිත තුළ රාග ආදී අකුසල ධර්ම, මේ රාගය කියන එක එක සිතුවිල්ලකින් ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. එතෙන්ට අපි කියනවා රාග ආදී අකුසල ධර්මයන්. රාගය කියන එක අරමුණක් පාදක කරගෙන තමන්ගේ සිත තුළ අකුසල ධර්ම රාශියක් ඇති වෙනවා. ඒකට ද්වේෂ ආදී අකුසල ධර්ම කිව්වම ගොඩක්, සමූහයක්. එකක් දෙකක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් රාගය, ද්වේෂය, මෝහය කිව්වහම සිතුවිලි තුනක් වගේ නේද? එහෙම නෙමෙයි. රාගය කියලා ගත්තොත් ඒවට අකුසල සංස්කාර සමූහයක් සිත තුළ හට ගන්නවා, රැස් කරනවා. ද්වේෂය කියලා ගත්තොත් ද්වේෂය වටා විශාල අකුසල ධර්ම සමූහයක් අපේ සිත තුළ රැස් කරනවා. මෝහය කියලා ගත්තොත් ඒ මෝහය වටා විශාල අකුසල සංස්කාර ගොඩක් අපි රැස් කරනවා. රාගයේ ක්‍රියාත්මක වෙන සෑම අවස්ථාවකම පසුමත තිබෙන අකුසල ධර්මයේ කුමක්ද? නෑ, ද්වේෂය වෙන්න බෑ. රාගයේ තියෙන තැන ද්වේෂය නෑ. කන්නාව තියෙනවා. නමුත් මම අහන්නේ මේ මූලික රාග, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මතා තුනෙන් මෝහය තමයි පසුපසින් ක්‍රියාත්මක වෙන්නේ. මෝහය නැත්තම් රාගයක් හටගන්නේ නෑ. මෝහය නැත්තම් ද්වේෂයක් හටගන්නේ නෑ. එහෙමනම් මේ ප්‍රබල අකුසල ධර්මයන්ගේ මූලය තමයි මෝහය. මෝහය නිසා තමයි රාග ආදී අකුසල ධර්ම රැස් කරන්නේ,
ද්වේෂාදී අකුසල ධර්ම රැස් කරන්නේ මෝහය නිසා. එhmenan මේ රාග සිතුවිලිත් එක්ක එකට ක්‍රියාත්මක වෙනවා. ද්වේෂ සිතුවිලිත් එක්ක එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන අකුසල ධර්මතා ටිකක් තමයි මෝහය කියලා කියන්නේ. ඔව් අවිද්‍යා තණ්හා කියලා කිව්වත් හරි. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ මෝහය තුලම තිබෙන දෙයක්. මෝහය නිසා තමයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. මෝහය නිසාම තමයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ අවිද්‍යාවයි තණ්හාවයි කියන එක දෙමව්පියෝ දෙන්න වගේ. මේ සතර දිග්ගැස්සෙන්න යන දෙමව්පියෝ දෙන්න වගේ තමයි අවිද්‍යාවයි තණ්හාවයි. මාතරං පිතරං හන්ත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මවයි පියයි දෙන්න මරා දාන්න. මොකද්ද මේ අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි දෙක නැති කරොත් සසර ගමන දිග්ගැස්සෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අවිද්‍යාව තණ්හාව මේ මෝහය නිරන්තරයෙන් අපේ සිත තුළ තියෙන සෑම අකුසල ධර්මයක්ම පසුපස ගමන් කරන ප්‍රබල අකුසල සිතුවිලි. එමනම් බලන්න මෙන්න මේ පාපී ධර්ම අකුසල ධර්මයන් අපි හැමෝම පළමුවෙන්ම හඳුනා ගන්න ඕන. හඳුනාගන්නේ නැතුව නම් කවදාවත් මේවයින් නිදහස් වෙන්න බෑ. අකුසලයේ ප්‍රහාණය කරන්න ලැබෙන්නේ නැහැ. එමනම් අපි හැම තිස්සෙම තමන්ගේ සිතේ ස්වરૂපය අවබෝධ කරගන්න ඕන. සමහර වෙලාවට නෙමෙයි අපි බොහෝ වෙලාවට අපේ හිතේ තියෙන නියම ස්වરૂපය මොකද කරන්නේ? වසන් කරනවා. අපේ සිතේ තියෙන නියම ස්වභාවය වසන් කරගෙන සංගවගෙන අපි වෙන විදිහ එළියට පෙන්නනවා. හැබැයි අපි අපේ ඒ තියෙන සිතේ ස්වභාවය වසන් කරගත්තට අපේ සිතට ඒ වසන් කරන්න පුළුවන්ද? අපේ සිතට වසන් කරන්න බෑ. සමහර අය තරහ ගිහපු අවස්ථාවල් වලදී කටයුතු කරනකොට සිතේ තරහව වෛරය තියාගෙන උඩු සිතෙන් බොහෝම හොඳට hina වෙලා බොහෝම ලස්සනට කතා කරනවා. නමුත් යටි සිතේ කැකෑරෙනවා වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පරිගැනීම. අපි බාහිර පුද්ගලයාට ඒ වසන් කරාට අපේ සිත තුළ පැන නගින අකුසල පාපී සිතුවිලි ටික අපිට වසන් කරන්න බෑ. ඒකෙන් බාහිර පුද්ගලයාට නෙමෙයි අයහපත වෙන්නේ. බාහිර පුද්ගලයාට නෙමෙයි ඒකින් අවඩක් වෙන්නේ. බාහිර පුද්ගලයාට නෙමෙයි අකුසල කර්ම රැස් වෙන්නේ. Taman තමයි අකුසල කර්ම රැස් වෙන්නේ. Taman හැබැයි බාහිරට බොහෝම හොඳ පුද්ගලයෙක් විදිහට පෙනී සිටින්න කටයුතු කරන්න බොහෝ උත්සාහයක නිරත වෙනවා. එතනම තියෙන්නේ මොකද්ද? එතනම තියෙන්නේ වංචාව. එතනම තියෙන්නේ තමන්ව රවටා ගැනීම. හැබැයි තමන් හිතන්නේ මොකද්ද? අනිත් අයට මේවා දැනගන්න හොඳ නෑ. අනිත් අය මගේ නියම ස්වභාවය දැනගන්න හොඳ නෑ. මගේ හිතේ ඒවා තිබුණට මම බාහිරට පෙන්වන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. ඔය තුල මොකද්ද තනිකරම තියෙන්නේ? පාපය නෙවෙයිද? අකුසලයේ නෙමෙයිද? ඒ සිතුවිල්ලේ ආරම්භයත් අපිරිසිදුයි. ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙන මැද ස්වභාවයත් අපිරිසිදුයි. එතන අවසානය අපිරිසිදුයි. එතකොට බලන්න පින්වතුනි, මේ පොඩි අරමුණක් නිසා අපි මොනතරම්නම් පාපකාරී සිතුවිලි රැස් කරනවද? මොනතරම්නම් අකුසල සිතුවිලි අපි රැස් කරනවද? හැබැයි ඒ වෙලාවට අපි අඳුන ගන්නවද අනේ මගේ සිතේ මේ දැන් පවතින්නේ පාපකාරී සිතුවිලි කියලා? නෑ. උඩු සිතෙන් මොකද කරන්නේ? තමනුත් රවට්ට ගන්නවා.
අනුන්වත් රවට්ට ගන්නවා. බොහෝම hina වෙලා කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ පරිගැනීම, ද්වේෂය, වෛරය. කොයි වෙලාවෙ එළියට ඒක පුපුරලා එයිද දන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ අපේ සිතේ අකුසල ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනකොට අපි වහාම සිත හඳුනා ගන්න ඕන. බාහිර ලෝකය ආරක්ෂා කරන්න යන්න එපා. පළමුවෙන්ම තමන්ව ආරක්ෂා කරගන්න. තමන්ව රවටා ගන්න එපා. ඒක විශාල මුලාවක්. අපි කවදාවත් අපේ සිතේ අකුසලයේ ක්‍රියාත්මක වෙන ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් කවදාවත් අපිට ඒ අකුසල සිතුවිලි වලින් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නැහැ. මේ කොහේවත් බාහිර තියෙන දේවල් නෙමෙයි අපි මේ නැති කරන්න යන්නේ. තමා තුල තියෙන පාපකාරී අකුසල ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැති කරගන්න ඒවා. ඒවා ප්‍රහීන කරගන්න. ඒවා අවබෝධයෙන් දැකලා ප්‍රහාණය කරන්න. මේ බාහිර වස්තු වල තියෙන දේවල් නෙමෙයි. බාහිර පුද්ගලයන් තුල තියෙන දේවල් නෙමෙයි මේවා. කොහේද මේ පාපකාරී අකුසල ධර්ම තියෙන්නේ? තමන්ගේම සිත තුල. එහෙමනම් මෙන්න මේ සබ්බ පාපස්ස අකරණං කියලා කිව්වහම මේ රාගය, ද්වේෂය, මෝහය කියන එක විතරක් නෙමෙයි. සියලුම සබ්බ කියලා කියන්නේ සියලුම පාපකාරී සිතුවිලි සිතින් අයින් කරන්න. සියලුම පාපයන්ගෙන් හිත නිදහස් කරගන්න. එතකොට මේ පොඩ්ඩක් උඩින් තියෙන එකක් දෙකක් සිතුවිලි අයින් කරලා ඇතුලේ අර දේවල් අකුසල සිතුවිලි කැකෑරි අපි මොකද කරන්නේ? පල් කර ඇතුලේ තියාගන්නවා. ඒවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපි මේවා කැකෑරි පල් කර ඇතුලේ තියාගන්න කාලයක් තිස්සේ තැම්පත් කරලා තියාගන්න දේවල් තමයි වෛරය කියලා කියන්නේ. තම තමන් අවංකව බලන්න මේ වෙලාවේ අපේ හිද්දිහා අපි පුද්ගලිකව තමන්ගේ සිත දෙසට හැරිලා බැලුවොත් අපේ සිත් තුළ කාලයක් තිස්සේ පළපදියම් කරගෙන එන හිතේ තැම්පත් කරලා තියාගෙන එන මොනතරම් පාපකාරී අකුසල ධර්මයන් තියෙනවද? නැහැ කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක්. තමන්ගේ සිත් තුළ කාලයක් තිස්සේ යම් පුද්ගලයන් පිළිබඳව හෝ යම් සිදුවීම් පිළිබඳව හෝ තමන්ගේ සිත දූෂිත කරගෙන තමන්ගේ සිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇති කරගෙන තැම්පත් කරගෙන කාලයක් තිස්සේ අරගෙන එන සාධාරණ හේතු ඒවට හදාගෙන සාධාරණ යුතුයකම් අයුතුයකම් හේතු ඔය විදිහට දේවල් ගොඩාක් අපි ඒකට එකතු කරගෙන කාලයක් තිස්සේ මේවා තැම්පත් කරගෙන එන මොනතරම් අකුසල සිතුවිලි තමන්ගේ සිත තුළ තියෙනවද? එතකොට බලන්න අපි ඒවා අයින් කරන්නේ නැතුව කොහොමද මේ ධර්මයක් අවබෝධ කරන්නේ? කාලයක් තිස්සේ අරගෙන එන වෛරයක් අතහරින්න බැරි නම්, කාලයක් තිස්සේ අරගෙන එන ක්‍රෝධයක් අපිට අතහරින්න බැරි නම්, කාලයක් තිස්සේ අපි අරන් එන ඊර්ෂ්‍යාවක් සිතේ අයින් කරන්න බැරි නම් අපි කොහොමද උසස් ධර්මතාවය, උසස් ගුණ ධර්ම සිත තුළ දිනු කරගන්නේ? අපිට මේක රවට්ටලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ශ්‍රී මුකෙන් යම් කිසි දහම් පදයක් දේශනා කරා නම් පින්වතුනි, ඒක අතීතයටත් එහෙමයි, වර්තමානයටත් එහෙමයි, අනාගතයටත් එහෙමයි. ඒ විදිහට අපි පිළිපැද්දොත් විතරයි ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැතුව අපිට Taman රවට්ටගෙන මේවයි ප්‍රතිඵල ගන්න බෑ. ඒ නිසා සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ සියලුම පාපකාරී අකුසලයන්ගෙන් සිත මුදවා ගන්න, සිත නිදහස් කරගන්න. සිතේ අකුසලයක් තිබෙන තාකල් නිදහසක් තිබෙනවද? නිදහසක් නැහැ.
නිදහසක් නැහැ. නිදහසක් තියෙනවා නම් ඒක එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ තමන් අකුසලයේවත් දන්නේ නැහැ. කුසලයේ කුසල මූලයේ අකුසලයේ අකුසල මූලයේවත් දන්නේ නැහැ. යමෙක් ඒක නිවැරදිව දන්නවා නම් පුංචි අකුසල සිතුවිල්ලක් හරි තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙනකොට තමන්ට ඒක විශාල බරක් විදිහට දැනෙලා ඒක අයින් කරන්න ඕන. අපෝ මේක මගේ සිත කෙලෙසන අකුසලයක්. මේක මගේ සිත විනාශ කරලා දාන අකුසලයක්. මේක මගේ සිතේ තියෙන ගුණධර්ම නැති කරලා දාන අකුසලයක්. මම මේක දැම්මම ප්‍රහාණය කරන්නට ඕන. මේක වැඩි දියුණු වෙන්න, වර්ධනය වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. තරහ යනවා කියන එක අරිහත් ත්වයටපත් නොවෙච්ච ඕනම කෙනෙක්ගේ සිත තුළ සිද්ධ වෙන දෙයක්. අනාගාමී වූ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තු කෙනෙකුට පමණයි තරහ යන්නේ නැත්තේ. ඉන් මෙහා සෝවාන් වෙලා හිටියත්, සක්‍රදාගාමී වෙලා හිටියත් තරහ යනවා. මාර්ගඵලයක් අවබෝධ නොකරපු කෙනෙක් ගැන එතකොට අහන්න දෙයක් නැහැ. තරහ යනවා. තරහ යන එක ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ සිතේ තියෙන කෙලෙෂයක් නිසා. හැබැයි පින්වතුනි, අපි දක්ෂ වෙන්නට ඕන තරහ ගියාට පස්සේ ඒක එතනින් ඉවරයක් කරන්න. ඒ තරහක් ඇති වෙනවා. තරහ ඇති වුණාට පස්සේ ඒ තරහ සිතේම රැඳි ඒ තරහ සිත දිගින් දිගට ගෙනියන්නේ නැතිව ඒක වෛරයක්, ක්‍රෝධයක් කරගන්නේ නැතිව තරහ සිතක් ඇති වුණාට පස්සේ තරහ සිතක් බව අවබෝධ කරගෙන එතන මේක අයින් කරන්න ඕන අපි. එදෙන මේක බැහැර කරන්න ඕනේ. අපි මොකද කරන්නේ? මහා වටිනා වස්තුවක් ලැබුණා වගේ ඕක ආරක්ෂා කරගෙන රැකගෙන අපි මොකද කරන්නේ? හිතේ කොනක තියාගෙන ඒකට බොහෝම ආදරයෙන් ඇලුම් කරගෙන අපි මොකද කරන්නේ? ඒක ආරක්ෂා කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් අපි මේ පාපකාරී අකුසල ධර්මයන් අයින් කරන්න නිවන් මඟ ගමන් කරනවා. ගමන් කරන ගමන් මොකද කරන්නේ? පාපකාරී අකුසල ධර්ම අපි වටිනා දේවල් විදිහට සිතේ තැම්පත් කරලා කොනක වෙනම තියාගන්නවා. ඉතින් අපි නිවන් මඟද යන්නේ නැහැ. නිවන් මඟ යනවා නම් එහෙම වෙන්න බෑ. නිවන් මඟ යන කෙනෙක් හැම තිස්සෙම පාපකාරී අකුසල ධර්මයන් හඳුනාගෙන එවෙලෙම බැහැර කරනවා. ඇයි එවෙලෙම බැහැර කරන්නේ මේවා? අපිට බුදුරජාණන් වහන්සේ තව දෙයක් කරන්න කියලා තියෙනවා. කුසලස්ස උපසම්පදා. ඇයි මේ අකුසල ධර්ම එවෙලෙම බැහැර කරන්නේ? කුසලස්ස උපසම්පදා. ඒ කියන්නේ මේ කුසලය වර්ධනය කරන්න. එතකොට අකුසල සිතක් එක්ක කුසල සිතක් වර්ධනය කරන්න පුළුවන්ද? අකුසල සිතක් තියෙන තැනක හොඳට තමන් අත්දැකලා බලන්න. කවදාවත් කුසල සිතක් තියෙන්නේ නැහැ. අකුසල සිතක් එක්ක කුසල සිතක් තියෙන්නේ නැහැ. එවනම් අකුසල සිත නැති තැන තමයි කුසල සිත තියෙන්නේ. වෛරය තියෙන තැන කවදාවත් මෛත්‍රිය තියෙනවද? නැහැ. වෛරය සිතේ ක්‍රෝධය තරහව නැත්තම් තමයි එතන මෛත්‍රිය තියෙන්නේ. තව කෙනෙක්ට හිංසා සිතුවිල්ලක් තියෙනවා නම් එතන කරුණාව තියෙනවද? අවිහිංසාව තුළ තමයි කරුණාව තියෙන්නේ. එතකොට තමන්ගේ සිතේ අසුභ සංඥාව නැත්තම්, විරාගී සංඥාව නැත්තම් රාගය අනිවාර්යෙන් සිත තුළ තියෙනවා. අසුභ සංඥාව තිබෙනවා නම්, විරාග සංඥාව තියෙනවා නම් රාගය සිත තුළ තියෙන්නේ නැහැ. එහෙමනම් හැම තිස්සෙම අකුසලේ නැති තැන තමයි කුසලය තියෙන්නේ. එhmenan බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න තිබුණ එකපාරම කුසලස්ස උපසම්පදා කියලා. කුසල් රැස් කරන්න කියලා. කුසල් රැස් කරන්නට කලින් අපි අකුසලේ අයින් කරලා ඉන්න ඕනේ. ඇයි හේතුව? අපිට කුසලයේ රැස් කරලා තියන්න හිතේ ඉඩක් නැහැ. ඇයි? සංසාරයේ පුරාවටම රැස් කරපු අකුසල් පොඩි තමයි අපි හිතේ ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ. ඉතින් කුසලයේ ගිහිල්ලා රැස් වෙන්න තැන නැහැ. අකුසල්ම තමයි අපේ සිතේ අපි ගොඩ ගහගෙන පුරවගෙන ඉන්නේ.
අන්න ඒ නිසා තමයි මේ සබ්බ පාපස්ස අකරණ. මේ පාපකාරී අකුසල ධර්මයන් අයින් කරන්න. මේ පාපකාරී අකුසල ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න. නිදහස් කරගෙන කුසලස්ස උපසම්පදා. කුසල ධර්මයන් සිතේ දියුණු කරගන්න. අකුසලයේ අයින් කරන්න, කුසලයේ වඩන්න. එහෙමනම් අපි දැන් මූලික තුන ගමු රාග දේශ මොහ කියලානේ අපි අකුසල ධර්මයන් ගැන කතා කරන්නේ. එතකොට රාගය අයින් කරනවත් එක්කම සිත තුළ විරාගය ඇති වෙනවා. එහෙම නැත්නම් අලෝභය ඇති වෙනවා. රාගය අයින් වෙනවත් එක්කම තියෙන කුසල සිතුවිල්ල තමයි විරාගය. එහෙම නැත්නම් අලෝභය. එතකොට ද්වේෂය අයින් කරනවත් එක්කම මොකද අපේ සිත තුළ වැඩෙන්න ඕනේ? මෛත්‍රිය. ද්වේෂය අයින් වෙනකොටම මෛත්‍රිය, කරුණාව වැනි ගුණ ධර්ම. අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය, කරුණාව වැනි කුසල ධර්ම. එතකොට මෝහය අයින් වෙනවත් එක්කම අමෝහය. අමෝහය කියලා කියන්නේ සම්මා දිට්ඨිය, ප්‍රඥාව, යථා භූත ඥානය, ලෝකේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දකින්නා වූ ප්‍රඥාව අපේ සිත තුළ දියුණු කරගන්නට ඕන. එතකොට මේ දේවල් වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කුසලස්ස උපසම්පදා. එතකොට ඔය ධර්ම ටික මූලික ටික අපි කතා කරන්නේ. ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි කුසල ධර්ම කියලා කියන්නේ. අකුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ දේ කුසලය. කුසලයට ප්‍රතිවිරුද්ධ දේ අකුසලය. එහෙමනම් අපි දැන් පාපයන්ගෙන් සිත නිදහස් කරගන්නට ඕන. හැම වෙලේම පාපකාරී සිතුවිලි අපි හඳුනා ගන්න ඕන. විශේෂයෙන් නිවන් මඟ ගමන් කරන අය, යෝගාවචර පිරිස මේ භාවනා කරන වෙලාවට විතරක් නෙවෙයි තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධ කරගත යුත්තේ. දවස තිස්සේම කරන වැඩවලදී, ක්‍රියාකාරකම් තුළදී, එදිනෙදා ජීවිතයේදී තමන්ගේ සිතේ නියම ස්වභාවය හැම මොහොතකම අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්නට ඕන. එහෙම නැතුව නම් පින්වතුනි අපේ සිත් තුළ පහළ වෙන අකුසල ධර්ම ප්‍රහාණය කරන්න ලැබෙන්නේ නැහැ. මොකද අපිට මේ වගේ භාවනා වැඩසටහනකට සහභාගී වෙච්ච දවසකදී එහෙම නැත්නම් දවසේ පැයක් හෝ දෙකක් භාවනාව සඳහා වෙන් කරපු කාල සීමාව තුළදී විශේෂයෙන්ම අකුසල සිතුවිලි එන ප්‍රමාණය අඩුයි. අකුසල සිතුවිලි එන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය අඩුයි. නැතුව නෙමෙයි එනවා. හැබැයි එන්න තියෙන ප්‍රමාණය අඩුයි. නමුත් අනිත් වෙලාවෙදී මොකද වෙන්නේ? අපි හැම තිස්සෙම මේ බාහිර ලෝකයක් එක්ක, මේ බාහිර සමාජයත් එක්ක, බාහිර පුද්ගලයන් එක්ක අපි හැම තිස්සෙම මොකද වෙන්නේ? සම්බන්ධ වෙනවා. අපි බාහිර ලෝකයක් එක්ක, බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? අපි හැම තිස්සෙම ගැටෙනවා. අපේ සිත අරමුණුත් එක්ක ගැටෙනවා. අපේ සිත අරමුණුත් එක්ක ගැටෙනකොට තමයි නියම ස්වභාවය අපේ එළියට එන්නේ. තරහ යන අරමුණු නැති තාක්කල් අපි හැමෝම තාපසයෝ වගේ ඉඳී. අපි බොහෝම හොඳයි, අපි ඊටාම මෛත්‍රියයි, අපි හරිම කරුණාවන්තයි. තරහ එන අරමුණු නැති තාක්කල් අපි හැමෝම බොහෝම මෛත්‍රී සහගත පුද්ගලයෝ, බොහෝම කරුණා සහගත පුද්ගලයෝ. තරහ එන අරමුණු පුළුවන් තරම් අපේ ජීවිතේට එන්න ඕන. එතකොට තමයි අපි ඇත්තටම අපේ හිතේ නියම ස්වභාවය අවබෝධ කරගන්නේ. අන්න එතෙන්දි තමයි අපි තරහව ප්‍රහාණය කරන්න ඕන. තරහ එන අරමුණු නැති අවස්ථාවේ තරහේ ප්‍රහාණය කරන්න දෙයක් නෑ. රාගය එන අරමුණු මේ ලෝකේ තියෙන ඕන තරම්. එතකොට රාගය එන අරමුණු තියෙන වෙලාවේදී ඒකේ ආදීනව දැකලා එවැනි රාගය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා නම් තමයි අපේ දක්ෂ බව කියලා කියන්නේ. අපේ දියුණුව කියලා කියන්නේ එතන. රාගය, ද්වේෂය ඇති නොවන අරමුණු නැත්නම්, රාගය, ද්වේෂය ඇති වෙන අරමුණු නැත්නම් අපේ සිත් කොහොමද බොහොම ශාන්තයි, බොහොම සංසුන්. හැබැයි රාගය, ද්වේෂය ඇති වෙන අරමුණු ලැබෙනකොට අපි මොකද වෙන්නේ? ශාන්ත බවක් නැහැ, සංසුන් බවක් නැහැ,
මොකද වෙන්නේ? කැළඹෙන කලබල වෙන ස්වභාවයක් තිබෙනවා. අන්න එතෙන්දි තමයි අපේ සිත සංසුන් කරගත යුත්තේ. අපි උගාක් වෙලාවට හිතන්නේ භාවනා කරන වෙලාවට භාවනාව සඳහා මාසෙකට දවස් 2-3ක් වෙන් කරලා තියෙනවා නම් අන්නේ දවස් වලට විතරයි මේ විදිහට සංවර විය යුත්තේ කියලා. ඒක නියම සංවරය නෙමෙයි. ඉන්ද්‍රිය සංවර සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අරමුණු තියෙනකොට. අරමුණු නැත්නම් කිසිම කෙනෙකුට සංවර වෙන්න දෙයක් නෑ. ඒක ස්වභාවයෙන්ම සංවරයි අපි. රාගය ඇති වෙන අරමුණු නැත්නම් අපි ස්වභාවයෙන්ම සංවරයි. ද්වේෂය ඇති වෙන අරමුණු නැත්නම් අපි ස්වභාවයෙන්ම සංවරයි. අපි ඇත්තටම භාවනා කරලා තියෙනවද? අපි තුල ධර්ම අවබෝධය තිබෙනවාද කියන එක අපිට නියම විදිහට බලන්න පුළුවන් වෙන්නේ රාගය, ද්වේෂය ඇති වෙන අරමුණු සමුවේදී අපි ක්‍රියාත්මක වෙන ආකාරය. අපේ සිතේ ස්වභාවය එදාට එවෙලෙට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකන් නම් Taman නිගමනයකට එන්න එපා. Taman හොඳට භාවනා කරලා තියෙන කෙනෙක්, Taman ධර්ම අවබෝධය කරලා තියෙන කෙනෙක්, විදර්ශනාව හොඳට වඩලා තියෙන කෙනෙක්, ගුණධර්ම හදාගත්තු කෙනෙක් කියන තැනට නිගමනයකට එන්න එපා. එතනදි වෙන්නේ තමන්ව රවටා ගැනීම පමණයි. තමන්ට ඒ නිගමනයට ඇවිල්ලා තමන්ට සන්තෝෂ වෙන්න පුළුවන් රාග ද්වේෂ අරමුණු ඇති වෙන අවස්ථාවලදී තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න. එතෙන්දි සැබවින්ම තමන්ගේ සිතේ අකුසල ධර්මතා හඳුනාගෙන එවෙලම බැහැර කරලා රාගයෙන් ද්වේෂයෙන් නිදහස්ව ඉන්න පුළුවන් නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. මම මෙතෙක් කල් භාවනා කරපු එකෙන් භාවනා පන්ති වලට සහභාගී වෙච්ච එකේ යම් ප්‍රතිඵලයක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙම නැතුව නම් පින්වතුනි අපි භාවනා කරන වෙලාවට විතරක් ඉන්ද්‍රියන් සංවර කරගෙන භාවනා නොකරන වෙලාවේදී සාමාන්‍ය අපි මේ සමාජයේ ඉන්න අය ඒවට තමන්ම දාගන්නවා නිදහසට කරුණු. අපි සම්මුති ලෝකේ ඉන්න ඕන. අපි මේ සමාජයේ ඉන්න අය මෙහෙම හිටියේ නැත්නම් අපිට ඉන්න බෑ. ඔය විදිහට අපි මේවට හේතු සකස් කරගෙන තියෙනවා. නමුත් සමාජයත් එක්ක ගැටෙනකොට බාහිර අරමුණුත් එක්ක ගැටෙනකොට තමන්ගේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතනයි දක්ෂතාවය තියෙන්නේ. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම හැම වෙලේම තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධ කරගන්න. භාවනා කරන මොහොතේදී පමණක් නෙමෙයි එදිනෙදා දෛනික ජීවිතේ තමන් සෑම කටයුත්තකම නිරත වෙලා සිටින ඕනෑම අවස්ථාවකදී තමන්ගේ සිත තුළ පාපකාරී අකුසල ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය හොඳට අවබෝධ කරගෙන ඒ පාපකාරී අකුසල ධර්මයන්ගේ ස්වභාවය තමන් තේරුම් ගන්න. එතකොට තමයි ඒවයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. අන්නේ විදිහට පාපයන්ගෙන් ටිකෙන් ටික තමන් නිදහස් වෙනකොට කුසලය අපි මොකද කරන්න ඕනි? වර්ධනය කරන්න ඕන. කුසල කියන වචනය ගත්තට පස්සේ පින්වතුනි කුසල භාවය, කෞශල්‍ය භාවය, දක්ෂ භාවය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි කුසලය කියලා කියන්නේ එන්න ඉදිරියට දියුණු වෙමින් යන දෙයක්. එතකොට අපි තුල මෙතෙක් වැඩුණු කුසල් තියෙනවා, නොවැඩුණු කුසල් තියෙනවා. එතකොට අපි මොනවද දැන් කරන්න ඕන? කුසලයේ උපසම්පදා. කියන්නේ කුසලයේ දියුණු කරනකොට, කුසලයේ වඩනකොට අපි කළ යුතු වෙන්නේ තමන් තුළ මෙතෙක් වැඩි තිබෙන කුසලය පිරිහෙන්න නොදී ආරක්ෂා කරගන්නත් ඕන. අපි හිතමු උදාහරණයකට අපි මෙතෙක් කල පන්සිල් රැකගෙන ආවනම් ඉදිරියේදීවත් කිසිම අරමුණකදී පංචශීලයේ කඩාගන්නේ නැතිව තමන්ගේ සිත ආරක්ෂා කරගන්න ඒ මෙතෙක් කල රැකගෙන ආපු සීලය ඉදිරියටත් රැකගන්න වීරියක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් මෙතෙක් අද වෙනකන් රැකගෙන ආපු ගුණධර්ම හෙට දවසේ විනාශයට පත් වෙන්න පුළුවන්.
පුළුවන්. මොකද කුසලයක් විනාශයටපත් වෙන්න යන්නේ බොහෝම සුළු වෙලාවයි. හැබැයි කුසලයක් දියුණු කරගන්න නම් අපිට ගොඩාක් කාලයක් යනවා. අපි ගොඩනගාගත්තු දෙයක් විනාශ කරගන්න යන්නේ බොහෝම සුළු වෙලාවයි. එතකොට අපි මෙතෙක්කල් ගොඩනගාගත්තු කුසල ධර්ම නොපිරිහෙලා පිරිහෙන්නට ඉඩ නොදී රැක ගන්න උත්සාහ කරන්න ඕන. වීරියක් හිතේ තියෙන්නට ඕන. ඒ වගේම තමයි ඉතා වැදගත් කරුණ තමන් තුළ මෙතෙක් නොවැඩුණු කුසල ධර්මතා තියෙනවා. මොනවද අපි තුළ මෙතෙක් නොවැඩුණු කුසල ධර්මතා? සීලේ ඉඳන්ම ගන්න පුළුවන්. සීලේ ඉඳන්ම ගන්න පුළුවන්. අපි අවංකවම බලන්න පංච සීලය හෝ එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය හෝ අෂ්ටාංග උපෝසත සීලය. මේව ගිහියයට සමාදන් වෙන්න පුළුවන් ශික්ෂා පද. පංච සීලය හෝ ආජීව අෂ්ටමක සීලය හෝ අෂ්ටාංග උපෝසත සීලය. මෙන්න මේ සිල්පද එක සිල්පද 5 එක සිල්පද 8ක්වත් තමන් එක දිගට පවත්වාගෙන යනවාද? අපි හිතමු අෂ්ටාංග උපෝසතය දිනපතා පවත්වා ගන්න බෑ කියලා. නමුත් පංචශීලය හෝ ආජීව අෂ්ටමක සීලය තමන්ට රැක ගන්න පුළුවන්. උත්සාහය තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, කැපකිරීම තියෙනවා නම් පංචශීලය හෝ ආජීව අෂ්ටමක සීලය ගිහි අයට ආරක්ෂා කරගන්න පුළුවන් සිල්පද ටික. එහෙමනම් මේ සීලය කියන එක අපි තුල වැඩුණු ගුණ ධර්මයක්ද, වැඩුණු කුසල ධර්මයක්ද? එහෙම නැත්නම් අපි මේක වඩා ගත යුතු කුසල ධර්මයක්ද? බොහෝ දුරට වැටෙන්නේ වඩා ගත යුතු කුසල ධර්මයක්. එහෙමනම් අපි තුල නොවැඩුණු දෙයක් තමයි මෙන්න මේ සිල්පද ආරක්ෂා කිරීම. බලන්න ආජීවශ්‍රමික සීලය ගත්තොත් එහෙම අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අපේ උනන්දුව, උත්සාහය, වීරියක් නැතිකම හින්දා මොකද කරන්නේ? කියව ඉන්නවා. කිසිම වැඩකට නැති. ආජීවශ්‍රමික සීලයේ වැඩිපුරම තියෙන ශික්ෂාපද වචනයෙන් ආරක්ෂා කරගත යුතු ඒවා. ඒ කියන්නේ හිස් වචන, සම්පප්පලාප, පාරුස වචන, වැදගම්මකට නැති කතා බහේ වැළකෙන්න කියන එක තමයි ආජීවශ්‍රමික සීලයේ වැඩිම ශික්ෂාපද ගණනකින් කියන්නේ. නමුත් බලන්න අපේ ස්වභාවය අපිට පුළුවන් ද කවුරු හරි මුණ ගැහුනාම කතා නොකරින් ආගිය දොරතුරු එහෙම නැත්නම් එයාගේ කවුරේ විස්තර හරි ඒ මොනවා හරි එකතු වුණොත් කතා කරන්නමයි හිතෙන්නේ. ඇයි අපිට පුරුද්දක් නැහැ එහෙම සීලයක් රැකලා. අපිට වීරියක් නැහැ. උනන්දුවක් නැහැ. අදුම තරමේ බලන්න මේ වගේ වැඩසටහනක් දවසේවත් අපිට පුළුවන් දේ සීලය රැකගන්න කියලා හිතපු ගමන් අමතක වෙනවා. රැකගෙන ඉඳලා සංවර වෙලා කුංචි විවේකයක් ලැබුණු ගමන් මොකද වෙන්නේ? අමතක වෙලා ගිහිල්ලා ආපහු පරණ තැනටම හිත වැටෙනවා. අන්න ඒ නිසා මේවා වීරියෙන් අපි තුර දියුණු කරගත යුතු කුසල ධර්මතා. අපි තුල මෙතෙක් නොවැඩිච්ච, අපි මෙතෙක් රැකගෙන නැති, අපි මෙතෙක් ආරක්ෂා කරලා නැති දෙයක් තමයි සීලය කියන එක. අපි යම්තරම් දුරට ශික්ෂාපද ආරක්ෂා කරලා තියෙනවා. නමුත් පරිපූර්ණ විදියට දැන් උදේ අධිෂ්ඨාන කරගත්තොත් අද දවසේ මම මේ ශික්ෂාපද ටික මගේ ජීවිතේ නැති වුණත් කඩ කරන්නේ නැහැ කියලා. ඔන්න Tamanට වැඩසටහන අවසන් වෙනකන් ඒක ඒ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන් වුණා නම් තවත් කාලයේ සතුටටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලනකොට පැය කිහිපෙයි රැකලා තියෙන්නේ. දන්නේම නැතුව කැඩිලා. වරුවක් යනකොට ඒක ඉවර වෙලා. ඒ කියන්නේ අදිෂ්ඨානයේ වීරිය කුසලයක් එක දිගට පවත්වාගෙන යන්න හිතේ ශක්තිය නැතිකම. අන්න ඒ නිසා පින්වතුනි මේ සීලේ ඉඳන් අපිට ගන්න පුළුවන් තමන් තුළ නොවැඩුණු ගුණධර්ම, තමන් තුළ මෙතෙක් නොවැඩුණු කුසල ධර්ම අපි දියුණු කරගන්න ඕනේ. එතකොට සීලය කියලා කියන්නේ තමා තුළ නොවැඩුණු කුසල ධර්මයක්. තමන් වඩවාගත යුතු කුසල ධර්මයක්.
සීලය. එතකොට සම්මා සතිය කියලා කියන්නේ සම්මා සතිය කියලා කියන්නේ අපි වඩාගත යුතු කුසල ධර්මතාවය. දැන් බලන්න තම තමන්ට පුළුවන් නම් මේ වගේ පොය දවසට හෝ එහෙම නැත්නම් අඩුම තරමේ භාවනා දවසට හෝ ඒ දවසේවත් ඒ පැයට සම්මා සතියෙන් කටයුතු කරන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. කරන්නේ අපි නම් දැකලා නැහැ කවුරුත් ඒ විදියට පොය දවසේ හෝ භාවනා දවසේ ඒ පැය 8වත් සම්මා සතියෙන් කටයුතු කරනවා දැකලා නැහැ. පැය දෙකක් ඉඳි. ඊට පස්සේ දන්නේම නැතුව ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා මොකද වෙන්නේ? සම්මා සතිය නැති වෙලා යනවා. ඒ නිසා අපේ අදිෂ්ඨානයක් තියාගන්න අද දවසේවත් මේ පොය දවසකදීවත් එහෙම නැත්නම් භාවනා දවසේදීවත් සම්මා සතියවම පුහුණුවක් විදියට නොපිරිහෙලා අවස්ථගෙන යනවා කියන එක. ඒක මදි. භාවනා දවසට පොය දවසට කරලා මදි. අනිත් දවසටත් ඒක ජීවිතේට එකතු කරගන්නට ඕන. අඩුම තරමේ මේ දවසේවත් පුරුදු කරලා පුහුණුවක් ලබා ගන්න. ඒ ලබා ගන්න පුහුණුව Tamanට පුළුවන් Taman ගෙදර දොර කටයුතු වලදී ඒ විදිහට පුහුණු වෙන්න. ඒ නිසා සම්මා සතිය කියලා කියන්නේ Taman තුල නොවැඩුණු කුසල ධර්මයක්. ඒ කියන්නේ අපි කුසලස්ස උපසම්පදා කියනකොට අපි දියුණු කරගත යුතු කුසලයක් තමයි සම්මා සතිය. සම්මා සමාධිය කියන්නේ අපි දියුණු කරගත යුතු වැඩි යුතු කුසල ධර්මයක්. එතකොට විදර්ශනා ඥාන කියලා කියන්නේ අපි දියුණු කරගත යුතු වැඩි යුතු කුසල ධර්මයක්. එතකොට සෝවාන් මාර්ගය කියලා කියන්නේ සෝවාන් ඵලය කියලා කියන්නේ සක්‍රදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරියත් මාර්ගයේ ඵලය මේ ඔක්කොම මොනවද? Taman තුල නොවැඩුණු කුසල ධර්මතා. අපිට වඩවා ගන්න තියෙන කුසල ධර්මතා තමයි සීලය, සම්මා සතිය, සම්මා සමාධිය, විදර්ශනා ඥාන, සෝවාන් ආදී මාර්ගඵල ධර්ම. ඒකට මේ කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ මෙන්න මේ කුසල ධර්මතාවයන් අපි වඩවා ගන්නට ඕන. ඒක තමන්ගේ අදිෂ්ඨානයත් එක්ක තියෙන්න ඕනි දෙයක් පින්වතුනි. තමන්ගේ අදිෂ්ඨානයක් තියෙනවා අද දවසේ මම සීලය ආරක්ෂා කරනවා නොකෙරෙන විදියට. අද දවසේ මම සම්මා සතිය දියුණු කරනවා. අද දවසේ මම සම්මා සමාධිය කොහොම හරි ඇති කරගන්නවා. එහෙම නැත්නම් අද දවසේ මම කොහොම හරි විදර්ශනා ඥානය දියුණු කරගන්නවා. එහෙම නැත්නම් මම අද දවසේ කොහොම හරි මාර්ගඵලයක් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ Taman තුල නොවැඩුණු කුසල ධර්මතාවයක් Tamanගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහය, අදිෂ්ඨානයක්, වීරියක්, කැපකිරීමක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සුළුපටු වීරියකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒකට කැපකිරීම තියෙන්න ඕන. මේ ලෞකික ජීවිතයේ දේවල් නම් අපිට පොඩ්ඩක් උත්සාහ වෙලා උනන්දු වෙලා ලබා ගන්න පහසුයි. නමුත් මේ නිර්වාණ ධාතුව කියන එක බුදුපසේ බුදුමහරහත් උත්තමයන්න් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කරලා සමාධිය වඩලා වීරිය වඩලා ලබාගත් දේවල් තමයි මාර්ගඵල ධර්මයන් කියලා කියන්නේ. එමනම් අපි ඒ සඳහා ලොකු උනන්දුවක්, අදිෂ්ඨානයක්, කැපකිරීමක්, ඕනකමක් තමන්ගේ සිත තුළ තියෙන්න ඕන. එහෙම නැතුව මේ ආවට ගියාට ටික වෙලාවක් කරනවා ආයෙ අතාරිනවා ආයෙ මාසෙකින් පටන් ගන්නවා. එහෙම කරලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ තියෙන අවශ්‍යතාවය හොඳට තමන්ගේ සිතට තදින් දැනෙන්නට ඕන. මනුෂ්‍ය ආත්ම භාවයක් තමන්ට ලැබුණේ ධර්ම අවබෝධය සඳහාමයි කියලා හිතන්න. ධර්ම අවබෝධය සඳහාමයි මේ අවස්ථාව අපිට මග හැරුණොත් ආයේ කවදානම් බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. කවදානම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. කවදා මේ විදිහට මාර්ගය වඩන්න ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ.
හිතලා බලන්න අපි ඊළඟ ආත්මේ මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුණොත් ධර්මයේ ලෝකෙ තිබුණත් ඇති වැඩක් නැහැ. මිත්‍යා දෘෂ්ටික වුණොත් ධර්ම මාර්ගේ යන්නේ නැහැ. වෙන මාර්ගයක ගමන් කරන්නේ. එහෙමනම් මේ අවස්ථාව අපිට අහිමි වෙන්න පොඩි වෙලාවයි තියෙන්නේ. මේ අවස්ථාව අහිමි වෙන්න පුංචි වෙලාවයි තියෙන්නේ අපිට. හිතන්න එපා හැමදාම අපිට ධර්මයේ මුණ ගැහි, හැමදාම කල්යාණ මිත්‍රයෝ ඉඳි, හැමදාම මාර්ගයේ තිබෙයි. හිතන්න එපා ඒක. සුළු මොහොතකින් මේ සියලුම දේ අපිට අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා Tamanට පළමුවෙන්ම මේ ධර්මයේ තියෙන වැදගත්කම අවබෝධ කරගන්න. මේ අවස්ථාව ගිලිහිලා යන්න නොදී කෙසේ හෝ මේ ජීවිතේ අදුම තරමේ සතර අපායෙන් නිදහස් වෙලා සෝවාන් මාර්ගඵලය හෝ මරණයට පස් වෙන්න ප්‍රථමේ සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. ඒ අදිෂ්ඨානය නිතර සිතේ තියෙනවා නම් ඒ අරමුණට ළඟා වෙන විදිහට තමයි අපි සිත ක්‍රියාත්මක කරන්නේ. අරමුණ අමතක වුණොත් අදිෂ්ඨානීය සිත තුල නැත්නම් අපි ඔහේ සාමාන්‍ය සත්‍යෝ විදිහටම ජීවත් වෙනවා. හැබැයි අපේ අදිෂ්ඨානයක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් මේ ಗುಣධර්ම මම දියුණු කරගන්න ඕනි කියලා තමන් අනිවාර්යෙන් ඒ අදිෂ්ඨානයේ අරමුණ හිතේ තියාගෙන තමයි අනිත් හැම දෙයක්ම කරන්නේ. මොන දේ කරත් මොන දේ කිව්වත් ඒ සෑම දෙයක්ම කරන්නේ තමන්ගේ අදිෂ්ඨානයට අරමුණට හානියක් නොවන පරිදි. අදිෂ්ඨානයේ අරමුණ අමතක නම් සාමාන්‍ය විදිහටම තමයි ජීවත් වෙනවා. අන්න ඒ නිසා මේ ගමන තමන් යනවනම් නිවන් මඟ තමන් ප්‍රතිඵලයක් ලබා ගන්නකම් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නකම් ඒ වීර්යය එක දිගට පවත්වාගෙන යන්න ඕන. එමනම් අපි කතා කරේ කුසලස්ස උප සම්පදා. කුසල මොනවද? අපි තුල නොවැඩුණු කුසල දහම් මොනවද කියලා ඒ එකෙන් එක අපි දියුණු කරගන්නට ඕන. තමන්ම තමන්ගේ සිතෙන් විමසලා බලන්න මගේ සීලය කොහොමද? ඇත්තටම මම සිල්පද කීයක් ආරක්ෂා කරනවද? තමන් දන්නවනේ. තමන් තව කෙනෙකුට කියන්න ඕනේ නැහැ. තමන් දන්නවා තමන් තුළ සිල්පද කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා වෙනවද? කොපමණ ප්‍රමාණයක් සිල්පද බිඳිනවාද කියන එක. එතකොට තමන්ම අදිෂ්ඨාන කරගන්න ඕනි මන් තුළ තියෙන්නේ ගුණධර්ම මෙච්චරයි. සීලය පිළිබඳ හිතුවොත් මෙච්චර ප්‍රමාණයක් මා තුළ නැහැ. මේ ටික මම හදාගන්න ඕන. ඔන්න එතකොට කුසලයක් තමන් ගොඩනගා ගන්නවා. ඒ වගේම තමන් තුළ සම්මා සතිය දියුණු කරන නැත්නම් තමන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් සම්මා සතිය වඩලා නැත්නම් අනිවාර්යෙන් මම මේ සම්මා සතිය දියුණු කරගන්න ඕන කියන අදිෂ්ඨානය තියාගන්න. අදිෂ්ඨානය විතරක් තියාගෙන මදි. අනිවාර්යෙන් සම්මා සතිය දියුණු කරන්න. දියුණු කරන්නේ නැතුව පින්වතුනි මේවා පුහුණු කරන්නේ නැතුව ඉබේ පහළ වෙන දේවල් නන් නෙමෙයි. සමහර අය කියන සමාධිය ඉබේ පහළ වෙනවා, විදර්ශනා ඥාන ඉබේ පහළ වෙනවා. ඔය භාවනා කර කර ඉන්නකොට එකපාර මගඵල අවබෝධ වෙනවා. එහෙම වෙන දේවල් නෙමෙයි. මේවා පුහුණු කරලා තමන් වඩලා භාවිතා බහුලී කතා. ගොඩාක් බහුල කරලා වඩලා ප්‍රගුණ කරලා පුහුණු කරලා ලැබෙන ප්‍රතිඵල. පුහුණු කරන්නේ නැතුව ඉබේ පහළ වෙන දේවල් නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් සම්මා සතිය වඩන්න ඕනි දෙයක්, පුහුණු කරන්න ඕනි දෙයක්. සම්මා සමාධිය වඩන්න ඕනි දෙයක්, පුහුණු කරන්න ඕන දෙයක්. විදර්ශනා ඥාන වඩන්න ඕනි දෙයක්, පුහුණු කරන්න ඕනි දෙයක්. එතකොට මාර්ගඵල වැඩි යුතු දෙයක්. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යෙන් මේ කුසල ධර්මතා තමන් තුළ දියුණු කරගන්න උත්සාහ කරන්න, වීරිය කරන්න. එතකොට සචිත්ත පරියෝ දපන. මොකද මේ සචිත්ත පරියෝ දපනන් කියලා කියන්නේ? ශ්‍රවකීය චිත්තය තමන්ගේ සිත පිරිසිදු භාවයට පත් කිරීම. ඒ තමයි බුද්ධානුශාසන. මේක තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. බලන්න සියලු පාපයන්ගෙන් සිත නිදහස් කරගන්න, කුසල ධර්මතාවයන් වඩන්න, තමන්ගේ සිත පිරිසිදු කරගන්න. එතකොට සිතේ පිරිසිදු බව නිකම් නැති වෙනවා. අපි
අපි අර කලින් කතා කරපු විදිහට පාපකාරී අකුසල ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට ඒ පාපකාරී අකුසල ධර්ම හඳුනාගෙන ඒව ප්‍රහාණය කරලා කුසල ධර්මතාවයන් දියුණු කරනකොට තමන්ගේ සිත පිරිසිදු භාවයට පත් වෙනවා. සම්මා සතිය වඩනකොට මොකද වෙන්නේ? සම්මා සතියේදී අකුසල ධර්මතා සිතට එන්නේ නැහැ. සම්මා සතියේ වඩනකොට කුසල ධර්මතා විතරයි අපි සිතේ රඳවගන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලයක් විදිහට සම්මා සමාධිය ලැබෙනවා. සම්මා සමාධිය යමෙක් වඩනවා නම් සම්මා සමාධිය වඩන කෙනාට මොකද වෙන්නේ? විදර්ශනා සමාධිය, විදර්ශනා ප්‍රඥාව, යථා භූත ඥානය ඇති වෙනවා. එතකොට මේ විදර්ශනා ඥාන වඩන අයට මොකද වෙන්නේ? මාර්ගඵල ධර්මයන් අවබෝධ වෙනවා. එමනම් නිකම්ම තමන්ගේ සිතේ පිරිසිදු බව, කෙලෙස් වලින් සිත නිදහස් කර ගැනීම නිකම්ම තමන්ට සිද්ධ වෙන දෙයක්. තමන් මාර්ගයේ ගමන් කරලා ඒ ගුණධර්ම පූර්ණය කරනකොට තමන්ට ඒවා ලැබෙනවා. එමනම් මේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි මෙන්න මේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං. තමන්ගේ සිත තුළ පහළ වෙන සියලු පාපකාරී අකුසල ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න, තමන් තුළ නොවැළුණු මේ කුසල ධර්මතාවයන් වඩන්න, තමන්ගේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. කොහොමද සිත පිරිසිදු භාවයට පත් කරගන්නේ කියන එක අපි සරලව කිව්වොත් මෙන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මෙන්න මේ දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම තුලින් තමන්ගේ සිත පිරිසිදු භාවයට පත් වෙනවා. චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තුලින්. එhmenan මේක තමයි සියලු බුදුරජාණන් වහන්සේලා අපි හැමතෙම දේශනා කරපු අනුශාසනා. දැන් එහෙමනම් අපි මෙතෙක් වේලාම ධර්ම ශ්‍රවණය කරා. මේ ධර්ම ශ්‍රවණය කර ගැනීම තුළින් මේ හැම දෙනා විසින්ම රැස් කරගත්තා වූ ඒ සියලුම කුසල ධර්මයන් මේ සෑම සියලු දෙනාටම හැකිතාක් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අප සෑම සියලු දෙනා විසින්ම රැස් කරගත්තා වූ මේ සියලුම කුසල ධර්මයන් මේ ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට තම තමන්ට හිතකාමීව කටයුතු කරන සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ සියලු පින් අපි චිත්ත ප්‍රීතියෙන් යුක්තව අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීම තුළින් උන්වහන්සේලාගේද දිව්‍ය සම්පත් වඩා වර්ධනය වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය කරන්නා වූ උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනා නමින්ම අනන්ත සංසාරෙහි පටන් මේ මොහොත දක්වාම මිය පරලව යන්නට යෙදුණු සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අපි සතුටු සිතින් යුක්තව අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීම තුළින් ඒ අයගේද පරලොව ජීවිත සැපවත් වේවා. සැපවත් ස්ථානවල උප්පත්තිය ලබා ඇතනම් ඒ සැප තව තවත් වඩා වර්ධනය කරගනිමින් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි අපි දැන් සුළු වේලාවක් ඉරියව්ව වෙනස් කරගෙන කයට පහසුවක් සලසාගෙන නැවත භාවනාවේ නිරත වෙමු. ඒ සඳහා හැමදෙනාම සුළු වේලාවක් ඉරියව්ව වෙනස් කර ගැනීම සඳහා හැමදෙනාම නැගිටලා ඉරියව්ව වෙනස් කරගන්න. දැන් හොඳට තමන්ගේ ශරීරයේ දෙසට සිත යොමු කරමින් ශරීරයේ පිහිටා තිබෙන ආකාරය සිතින් දකින්න. හිතේ සිට පාදාන්තය දක්වා ශරීරයේ මතු පිටින් සිත ගෙනියමින් ශරීරයේ පිහිටා තිබෙන ආකාරය සිතින් දකින්න. තමන්ගේ පාද දෙක පොළොවට ස්පර්ශ වෙලා තිබෙන ආකාරය හිතේ සිට පාදාන්තය දක්වාම ශරීරයේ මතු පිටින් සිත ගෙනියමින් ශරීරයේ පිහිටා තිබෙන ආකාරය මනසින් දකිමින් ශරීරය පිළිබඳව සිහිය පිහිටුවා ගන්න. දැන් හැමදෙනාම ඉඳ ගන්න බව සිහියෙන් දකිමින් ඉඳ ගන්න ආකාරය සිතෙන් දකිමින් ඉඳ ගන්න. භාවනාවේ බොහෝ වේලාවක් නිරත වී සිටීමට පහසු වෙන ආකාරයට ඉරියව්ව සකස් කරගන්න. තම තමන්ට පහසු ආකාරයට ඉරියව්ව සකස් කරගන්න. ඉඳගෙන භාවනා කරන කාලවකවානුව තුළදී යම් කෙනෙකුට බොහෝ වේලාවක් එක දිගට ඉඳගෙන සිටීමට අපහසුතාවයක් ඇති වුණොත් ඒ අයට පුළුවන් ඉඳ තියෙන තැනකට ගිහිල්ලා සක්මන් භාවනාවේ ටික වේලාවක් නිරත වෙලා
නැවතත් පරයන්ක භාවනාව තුළට යොමු වෙන්නට පුළුවන්. එම නිසා අපි මේ වෙලාවේ හැම දිනාටම පොදුවේ මෛත්‍රී භාවනාවත් මෛත්‍රී භාවනාවෙන් අනතුරුව ආනාපාන සති භාවනාව තුළ නිරත වෙන්න ආස්වාස ප්‍රාස්වාස ආරමුණු කරමින් සිහිය පිහිටුවාගෙන ආනාපාන සති භාවනාවේ නිරත වෙන්න. යම් කෙනෙකුට ආනාපාන සති භාවනාව වඩන්න පහසු නම් එය වැඩෙන්නේ නැත්නම් ඒ අයට පුළුවන් තම තමන්ට වැඩෙන භාවනා කර්මස්ථානයක් තුළ සිත පිහිටුවා ගැනීමට. සමහර අයට බුද්ධානුස්සති භාවනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව, නවසීවතික භාවනාව, මේ කවර හෝ භාවනාවක් තුළ සිහිය පිහිටුවාගෙන එවැනි කර්මස්ථානයක් ප්‍රගුණ කරන්නට පුළුවන්. ආනාපාන සති භාවනාව වැඩෙන අයට ආනාපාන සති භාවනාවේ නිරත වෙන්න පුළුවන්. දහවල් දාණයට සූදානම් වෙනකම් 11 වෙනකම් භාවනාවේ නිරත වෙන්නට පුළුවන්. එම නිසා අපි හැම දිනම දැන් මෛත්‍රී භාවනාව තුළින් භාවනාව ආරම්භ කරලා තම තමන්ට කැමති පහසු භාවනා ආරමුණක් එක දිගට ප්‍රගුණ කරන්න. දැන් අපි දැන් මෛත්‍රී භාවනාව එක වේලාවක් ප්‍රගුණ කරමු. මේ වෙලාවේ තම තමන්ගේ සිත් තුළ තිබෙන සියලු යම් කිසි අකුසල ධර්ම, තරහ සිතුවිලි ආදී සියලු පාපකාරී අකුසල ධර්ම තිබෙනවා නම් ඒ සියලුම පාපකාරී අකුසල ධර්මයන්, සියලුම තරහසිත සියල්ලක්ම සිතෙන් අතහැරලා මේ මුළු ලෝක සත්වයාටම මෛත්‍රිය පතුරනවා කියලා හිතාගෙන මුළු විශ්ව ධාතුවේම සිටින සත්වයන් කිසිම වෛරයක්, කිසිම ක්‍රෝධයක්, තරහවක් නැතුව හැම කෙනාගේම සිත් මෛත්‍රියෙන් සුවපත් වේවා, මෛත්‍රියෙන් පිරේවා, සුවපත් වේවා කියලා සිතාගෙන අපි විශ්ව ධාතුවටම මෛත්‍රිය පතුරවමු. මම තරහ නොවෙමි, සුවපත් වෙමි. 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 මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ, මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ, මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ තරහ නොවෙත්වා,
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මුළු විශ්වයේම සිටින්නා වූ සියලුම සත්වයෝ තරහ නොවෙත්වා සුවපත් වෙත්වා 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 සුවපත්